ඉතින් අපි බුක් ෆෙයා යන්නයි හදන්නේ. මේ ඉතින් අපි බුක් ෆෙයා යන්න ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නකොට. අන්න ඉතින් අපි ගාල්ලට ගිහිල්ලා බුක් ෆෙයා එකට යන ගමන් තමයි මේ වීඩියෝ එක අරන් තියෙන්නේ. ඔන්නාම ඉතින් අපි බුක් ෆෙයා එකට ගියා. බුක් ෆෙයා එකේ අකුරු ස්ටෝල් එකෙන් එතකොට ගොඩගේ ප්‍රකාශකයෝ, සමුද්‍ර ප්‍රකාශනය, ගුණසේන ප්‍රකාශනය මේ වගේ ගොඩක් ප්‍රකාශකයෝ ඇවිල්ලා හිටියා. මේ තියන්නේ අපි බුක් ෆෙයා එක වටේට ගතපු වීඩියෝ එක. ඒ විතරක් නෙමෙයි කෑම කන්න ඕන නම් කැපෙහෙකුත් තිබුණා. එතකොට හැමෝම කන්න කැමති මැගි නූඩ්ල්ස්ත් තිබුණා, අයිස්ක්‍රීම්ත් තිබුණා. මේ ඉතින් අපේ නංගි. එයා ඉතින් ඔන්න හී ඇවිද බුක් ෆෙයා එකේ තියෙන දේවල් බලා හිටියා. මේ ඉතින් බුක් ෆෙයා එකේ තිබිච්ච පොඩි ළමයිට තිබිච්ච ලස්සන ඉංග්‍රීසි බුක් බලන ගමන් තමයි අපි මේ ඉන්නේ. ඉතින් බුක් ෆෙයා එක කියන්නේ මං හැම අවුරුද්දෙම මට BMICH එකේ බුක් ෆෙයා එකට යන්න බැරුණොත් මං හැමදාම ගාල් එකට යන්න නොයිසිල්ලෙන් බලා ඉන්නවා. ඉතින් මේ සැරෙත් ඔන්න ඔහොම ඉඳලා අපි 6 වෙනිදා තමයි බුක් ෆෙයා යන්න ගියේ. මං හරිම ආස වැඩක් තමයි මේ වගේ බුක් ෆෙයා ගිහිල්ලා පොත් අතර ගැවසිලා ඒව බලලා කියවලා පොත් අරගෙනත් එන එක. ඒ පුරුද්ද මට පුංචි කාලේ ඉඳන්ම තුනා. මේ ඉතින් අපේ නංගි මෙන්න මේ පොඩි ළමයිගේ තියෙන සෙල්ලම් පොත් අරගෙන ඒවේ තියෙන එක ඒව සින්දු අහනවා ඒව බලන වෙලාව. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි බුක් ෆෙයා එකේ ඒ දවස ගත කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයට ආවොත් බුක් ෆෙයා එක අමන්ට අවශ්‍ය දේවල් පොත්පත්, කොපි පොත්, පෑන් පැන්සල් ඕන දෙයක් මිලදී ගන්න. නොවැම්බර් 3 වෙනිදා තමයි බුක් ෆෙයා එක පටන් ගත්තේ. නොවැම්බර් 9 වෙනිදා වෙනකම් මේ පොත් ප්‍රදර්ශනේ තියෙනවා. පොඩි ළමයින්ට අවශ්‍ය 1 2 3 4 5 ඔය වගේ පොඩි ළමයින්ට අවශ්‍ය පොත්පත් මේ බුක් ෆෙයා එකේ තියෙනවා. ලොකු පොඩි හැමෝටම ඕන කරන පොත්පත් වගේ දේවල් තමයි මේ පොත් ප්‍රදර්ශනයේ තියෙන්නේ. ඉතින් මේ අපේ නංගි එයාට ඕන පොතක් හොයාගන්න යන ගමන් තමයි මේ හිටියේ. ඉතින් අපි මේ තිබුණු හැම කුටියකටම ගියා. අපිට අවශ්‍ය දේවල් තියෙද කියලා බැලුවා. අපිට අවශ්‍ය දේවල් අපි මිලදී ගත්තා. අපි ආස කරන කතුවරයන් හමු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ නංගි මගේ පොත් පිස්සුව ගැන දන්න හින්දා මම පොත් ගන්නකොට මේ පොත් බලනකොට ගතපු වීඩියෝ එකක්. ඉතින් මට බුක් ෆෙයා එකේදී අවුරුදු 5කට විතර පස්සේ මම ආශ්‍රය කරපු ආදරණීය දෙපළක් හම්බුණා. මේ ආදරණීය දෙපළගේ සමුද්‍ර කවි එකමුතුවේ කරපු කවි පිළිබඳ විග්‍රහයක වීඩියෝ එකක් තමයි ඔයාලා දැක්කේ. මේ අපේ නංගිගේ පිස්සු කෝලන් ටිකක්. මේ තමයි මම කලින් කියපු ආදරණීය දෙපළ. මේ අපේ නංගිලා දෙන්න තමයි හිටියේ. මේ ඉතින් මල්ලිකා ඇන්ටි. ඔන්න බුක් ෆෙයා ගියාම නූඩල්ස් එකක් නොකාම බෑනේ. ඒකින්ද අපි නූඩල්ස්ත් කෑවා. ඔන්න ඔහම තමයි ඉතින් බුක් ෆෙයා එක දවසේ මම බුක් ෆෙයා එකට ගියපු දවසේ මගේ දවස ගෙවුනේ. මේ ඉතින් බුක් ෆෙයා එක අවසන් කළා මං ගෙදර එන විදිය. මං ගාල්ලෙන් බස් එකට නැගලා බුක් ෆෙයා එක ඉවර වෙලා ගෙදරට ආවා. ඉතින් ඔයාලට පොත් ප්‍රදර්ශනය බලන්න යන්න පුළුවන්. නොවැම්බර් 9 වෙනකම් පොත් ප්‍රදර්ශනය තියෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්.